හලෝ කොහොමද ඉතින් ඔන්න අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් පටන් ගමු දේවල් ටිකක් තියෙන කතා කරන්න. මම අද කතා කරන්න යන්නේ මොකද මේ අපේ ලංකාවේ එම්බසියේ වීසා රිජෙක්ට් වෙන්නේ කියලා. හේතු ටිකක් කියන්නම් මම. හරි මෙහෙම කතා කරමු. පොඩි පොඩි හේතු ටිකක් තියෙනවා අපේ කට්ටිය කරන වැරදි ටිකක්. ඒ වැරදි හින්දා තමයි ඉතින් ගොඩක් වෙලාවට වීසා රිජෙක්ට් වෙන්නේ. එකක් කතා කරොත් ඔයාට ඉංග්ලිෂ් බැරිකම. ඉංග්ලිෂ් බෑ ලංකාවේ ගොඩක් කට්ටියට ඉංග්ලිෂ් බෑ. ඒක ඇත්ත මම පිළිගන්නවා. හැබැයි අපි ඉන්ටර්වයුවකට යද්දී අනිවාර්යෙන් විශේෂයෙන්ම රුමේනියන් එම්බසියට යද්දී ඉන්ටර්වයුවකට අපි අනිවාර්යෙන් ඉංග්ලිෂ් ටිකක් දැනගන්න ඕනේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න ගැන. ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න අහන්නේ එකම ප්‍රශ්න ටික පොඩ්ඩක් එහෙම මෙහෙම කරක අහන්න. ඉතින් ඒගොල්ලෝ බලන්නේ අපිට බේසික් නොලෙජ් එකවත් තියෙනවද කියලා. ඉතින් අපි ඒ දේවල් වලට පොඩ්ඩක් ඉගෙනගෙන යන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි බය නැති කරගන්න ඕනේ ඉංග්‍රීසි කතා කරන්න. කොහේ ගියත් ඔයා ඉන්ටර්විව් එකේදී නෙවෙයි ඔයා ඉන්ටර්විව් පාස් වෙලා රුමේනියාවට ආවට පස්සේ ඔයා මුල් මාස දෙක තුන ඉංග්‍රීසි දන්නේ, ඒ කියන්නේ රුමේනියන් දන්නේ නැහැ. ඔයාට ඉතින් කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි තමයි ඉතින්. එතකොට ඔයා දන්නේ නැතුව ඉංග්‍රීසි දන්නේ නැතුව ඒ මිනිස්සයාගෙන් සිංහලෙන් අහන්න බෑනේ මේ අවශ්‍ය දේවල්. ඔයාට අන්න ඒකයි මිනිස්සු ඔබ ඉන්ටර්වයුව කරන්නේ ඉංග්‍රීසි වලින් බේසික් නොලෙජ් එකවත් තියෙනවද කියලා බලන්න. එතකොට ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් ඔයා මෙහාට ආවට පස්සේ ඔයාට පොඩ්ඩක් හරි කතා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේගොල්ලෝගේ භාෂාව ඉගෙන ගන්නත් ඔයාට ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕන. මොකද ඔයාට අතින් පෙන්වන්න බෑනේ මොකද්ද මේකට කියන වචනේ කොහොමද ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි කොහොමද අහන්නේ ඔයාගේ නම මොකක්ද කියලා. ඔයා ඒක ඉංග්‍රීසි වලින් කියන්න දන්නේ නැත්නම් ඒ මිනිස්සයාට කොහොමද උගන්වන්නේ වචනේ අහන විදිය අන්න ඒකයි. ඒක හින්දා අනිවාර්යෙන් ඉංග්‍රීසි නොලෙජ් එක පොඩ්ඩක් හදාගන්න කොහොමවත් හොඳයි. ඉතින් හැමෝම දන්නවා ඉතින් මෙහෙට ආවට පස්සේ මෙහි ගොඩක් කට්ටියට ඉංග්‍රීසි බෑ ඇත්ත. ඒ වුණාට ඔයාට අනිවාර්යෙන් බේසික් නොලෙජ් එකවත් තියෙන්න ඕනේ ඉංග්‍රීසි. මෙහි ඇවිල්ලා ඉංග්‍රීසි පුළුවන් කෙනෙක්ගෙන් හරි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඉංග්‍රීසි දැනුම් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් ඔයා ලංකාවේ ඉඳලා රුමේනියාවට එද්දී එයාපෝට් එකේදීවත් ඉංග්‍රීසි කතා කරන්න වෙනවා අනිවාර්යෙන්. තව දෙයක් තමයි වැදගත් දෙයක් මේක. ඒගොල්ලෝ අහන ප්‍රශ්න. ඔයාගෙන් ඉංග්‍රීසි වලින් ප්‍රශ්න අහනවනේ ඉතින්. ඔයා ගියට පස්සේ ඔයාගේ නම අහනවා. ඔයා ගියට පස්සේ ඔයාගෙන් ඉංග්‍රීසි වලින් අහන ප්‍රශ්න ඔයාගේ නම ගම වයස ඔක්කොම අහනවා. ඔයාගේ ඒ ටික අහලා ඒගොල්ලෝ අහන්න පටන් ගන්නවා ඔයාගෙන් ඔයා යන්න ඉන්න කම්පැනි ඩීටේල්ස් ටික. අන්න එතකොට තමයි පොඩ්ඩක් ඒගොල්ලෝ ඔයාව නෝට් කරගන්න. ඔයා හරියට ඒගොල්ලෝගේ ඩීටේල්ස් දන්නේ නැත්තම් ඒගොල්ලෝ අනිවාර්යෙන් රිජෙක්ට් කරනවා. මොකද සමහර කට්ටිය යනවා ඉන්ටර්විව් එකට ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝගේ සැලරි එකවත් කීයද කියලා. සමහර කාලේ ඒගොල්ලෝ අහන ට්‍රාන්ස්ලේට් කියන්නේ කන්වර්ට් කරලා අහනවා ලංකා මුදලින් කීයක්ද රුමේනියන් සල්ලි වලින් කීයක්ද ඒවත් බලාගෙන යන්නේ නැහැ කවුරුත්. කිසිම උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට උවමනාව තියෙන ගොඩක් කට්ටිය රටෙන් විතරයි. අර ඒ කෑලි අර ඉන්ටර්විව් ගොඩ දාගන්න කිසිම උවමනාවක් නැහැ ගොඩක් කට්ටියට. අන්න ඒක වෙලා තියෙන්නේ. යන්න කලින් අනිවාර්යෙන් බලාගෙන යන්න ඒගොල්ලෝ අහන ප්‍රශ්න අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ඒජන්සියක් කරා යනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඔයාට එවනවා ප්‍රශ්න ටික. මේ ප්‍රශ්න ටික අහනවා. පොඩ්ඩක් බලාගන්න. ඒ ටික බලාගෙන ඉන්ටර්විව් ෆේස් කරන්න එන්න කියලා. ඊට අමතරව ඒගොල්ලෝ ඉතින් අපිට 100% කියන්න බෑ. ඒගොල්ලෝ අර ඒ ප්‍රශ්න වලින් පිට දේවල් අහන්න නැතුව ඉඳි කියලා අහනවා. අනිවාර්යෙන් අහනවා. තමන්ගේ උත්තර දෙන විදිහට ඒගොල්ලෝ ඉතින් වටෙන් ගොඩෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන් ඉතින්. ඒකින්ද කොහොමද ලෑස්ති වෙලා යන්න අනිවාර්යෙන් යන්න කලින් කම්පැනි ගැන පොඩ්ඩක් බලාගන්න. කොහොමද කම්පැනිය කොහෙද තියෙන්නේ ඒ ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා. මේ ඒගොල්ලෝ ලෙටර් වල ඒවල තියෙනවනේ ඒගොල්ලෝ කොච්චර මේකක් තියෙනවද ඇග්‍රීමන්ට් එකේ තියෙන ඩීටේල්ස්. ඒගොල්ලෝ කම්පැනි නේම් එක තියෙනවා. සැලරි කොච්චරක්ද කොච්චර කාලයකටද වැලිඩ් වෙන්නේ මේ ඇග්‍රීමන්ට් එක ඒ ඔක්කොම තියෙන ඔක්කොම බලාගෙන යන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගෙන් අහනවා. ඊට පස්සේ එක ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට කම්පැනි ඕනර් කෙනාමත් අහන්න පුළුවන්. බොහෝ දුරට සාමාන්‍යයෙන් ලොකුවට අහන්න. ඉතින් අර ඇග්‍රීමන්ට් එකේ තියෙන ටික බලාගෙන ගියා නම් ඇති. ඒ ටික අහනවා ඒගොල්ලොන්ට කන්ෆර්ම් කරගන්න ඕනේ. මොකද සමහර කට්ටිය
ඒව දන්නේ නැතුව ගිහිල්ලා උත්තර දීලා ඒගොල්ලෝ හිතන්නේ අන්තිමට රුමේනියාවට ආවට පස්සේ ඒගොල්ලෝ වෙන රටවල් වලට පණීද කියලා. අන්න ඒක ඒගොල්ලෝ එහෙමයි හිතන්නේ. අන්න ඒකයි ඒගොල්ලෝ හිතන්නේ ඉතින් ආවට පස්සේ මෙහෙට වෙන රටවල් වලට පණී කියලා හොරෙන්. අන්න ඒකයි ඉතින් සාමාන්‍ය ඒගොල්ලෝ හිතන්නේ හොඳට ඉන්ටර්වයුව එකට ෆේස් කරනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට ඩිරෙක්ට් හරි උත්තරයක් දෙන්න. කියන වටින් ගොඩින් යන්න එපා. කෙලින්ම ඩිරෙක්ට් උත්තරයක් දෙන්න. ඒ කියන්නේ අඩුවෙන් කතා කරන්නත් එපා. අඩුවෙන් කතා කරොත් ඒත් ඒගොල්ලෝ බලනවා සැක කරනවා එහෙමයි. ඊට පස්සේ සමහර කට්ටිය අනවශ්‍ය දේවල් කියන්න යන්නත් එපා ඒගොල්ලන්ට. මෙහෙමයි පවුල් මගේ පවුල් ප්‍රශ්න තියෙනවා මම ඒකයි මේ රට යන්නේ. ඒව මුකුත් ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලන්ට අදාළ ඔයා ඒගොල්ලන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙනවද කියලා. සමහර කට්ටිය නිකන් බය වෙලා වගේ ඉන්නවා. ගිහිල්ලා මුකුත් කතා කරන්නේ අහන දේ. පොඩ්ඩක් ගියාම ෆ්‍රෙන්ඩ්ලි පොඩ්ඩක් කතා කරන්න. ඒගොල්ලොත් එක්ක කිසි බයක් නැහැ. ඒගොල්ලොනුත් මිනිස්සු අපිත් මිනිස්සු. ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි හිටියාම ඒගොල්ලොන් පොඩ්ඩක් සපෝට් එකක් දෙනවා. ඉතින් ඉන්ටර්වයුව එක පාස් කරගන්න. දැන් කලින් නම් ප්‍රශ්න අපි යන කාලේ එම්බසි වල නම් ඉතින් පිරිමි දෙන්නෙක් හිටියේ. ඒගොල්ලොන් ඉතින් ඉන්ටර්වයුව කරන්නෙත් නැහැ. ඒජන්සියෙන් ඒව හරහා පොඩි වැඩි ගානක් දුන්නහම ඉතින් ඒගොල්ලොන් පාස් කරනවා. දැන් ඉතින් ඒ මුකුත් නැහැ. දැන් ඉතින් ඉන්ටර්වයුව හරහා යන්න ඕනේ. ඉතින් ඉස්සර නම් ඉන්ටර්වයුව කරන්නේ නැහැ නේ. අපි යන කාලේ සාමාන්‍ය ඉන්ටර්වයුව කරන්නේ නැහැ. දැන් තමයි ඉතින් ඉන්ටර්වයුව පටන් ගන්න තියෙන්නේ. ඉතින් මං කියන්නේ ඔන්න ඔය මිස්ටේක් දෙක හදාගන්න අනිවාර්යෙන් මම තුන්වෙනි දේ කතා කරන්න. අනිවාර්යෙන් යද්දී ඔයා ක්ලීන් විදිහට යන්න. ඒ කියන්නේ රස්තියාදුකාරයෙක් විදිහට යන්න එපා. කවුරුත් කැමති නැහැ රස්තියාදුකාරයෙක් විදිහට. දැන් සාමාන්‍යයෙන් එහේ ඉන්නේ රුමේනියන් මිනිස්සුනේ. දැන් ලංකාවේ එම්බසි ඉන්නේ රුමේනියන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක්. ඒගොල්ලොන් කැමති නැහැ සාමාන්‍ය රවුල වවාගෙන කොණ්ඩ වවාගෙන අර නිකන් වැද්දෝ වගේ නිකන් එහෙම ඉන්න මිනිස්සුන්ට කැමති නැහැ මෙහි මිනිස්සු. ඒ කියන්නේ මෙහෙ ඉන්න හැම જાතියක්. ඒ කියන්නේ මම අර කතා කරේ ජිප්සි කියලා. ඒ ජිප්සි කියන જાතිය ඒ වගේ. ඉතින් මේ මිනිස්සු කැමති නැහැ රට ඇතුළට තවත් ඒ වගේ ලුක් එකක් තියෙන මිනිස්සෙක්ව දාන්න කොහොමද? ඒකයි කියන්නේ යන්න කලින් මෙහෙම රවුල සම්පූර්ණ කපන්න කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් Tamanට ලස්සන විදිය කොහොමද නිකන් වාවලා මෙහෙම නිකන් මේවා තියෙන්නේ නැතුව පොඩ්ඩක් ට්‍රිම් කරලා ලස්සන කොණ්ඩේ පොඩ්ඩක් ෂෝට් කට් කපලා පොඩි පර්ෆියුම් එකක් ගහන පොඩ්ඩක් සුවඳ ගගා යන්නේ මිනිස්සුන්ට ආස හිතෙනවා. ඒකට කතා කරන්න. සාමාන්‍යයෙන් වා මෙලෝ රහක් නැතුව විදියට ගියොත් එහෙනම් මේ මිනිස්සු ඉක්මනට බලන හරියන්නේ නැහැ මේ ඌ යවන්න ඕනේ හරියන්නේ නැහැ අපේ රටට. එහෙම කියලා පොඩ්ඩක් ඉතින් රිජෙක්ට් කරන්න බලනවා ඒගොල්ලෝ. මේ පැත්තත් අපි කල්පනා කරන්න ඕනේ. ඕනේ යන්න ඔය දේවල් හින්දා තමයි ඒගොල්ලෝ රිජෙක්ට් කරන්නේ. පළවෙනි එක තමයි ඉතින් අහන දේවල් වලට හරියට උත්තර දෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඉංග්‍රීසි හරියට බෑ. ඉන්ටර්වයුව එක පාස් කරගන්නවත් ඉංග්‍රීසි බැරිකම. ඒ වගේ තමයි ඉතින් මේ හයිජීන්. ඒ කියන්නේ කොණ්ඩ රවුල් කපලා පිළිවෙලකට යන්න නැහැ යන්න ඕන තැන. දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්න අපි පන්සලකට ෂෝට ගහගෙන යන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි ඉතින්. ඒ වගේ අපි යන තැනට අපි ඒ වගේ යන්න ඕනේ ඉතින්. ඉන්ටර්වයුව එකට යද්දී යන විදිහක් තියෙනවා. පාට ඇඳුම් ඇඳගෙන එහෙම යන්නේ නැහැ. ඉන්ටර්වයුව එකට යද්දී අද්දික හරි අත් කොට හරි ෂර්ට් එකක් ගහලා බොත්තම් ටික දාලා ටයි එකක් දාලා ඩීසන්ට් පිට යන්නේ. මේ මිනිස්සයාට අපිව දැක්කම ආස හිතෙන්න ඕනේ. මේ මිනිස්සයා හොඳයි. තව දෙයක් තමයි උත්තර දෙද්දී කොන්ෆිඩන්ස් වෙන. ඒ කියන්නේ ඔයා දෙන උත්තරයට බය නැතුව උත්තර දෙන්න. ඒ කියන්නේ මට තේරෙන්නේ කියන්න ඔයා දෙයක් ඇහුවොත් ඒගොල්ලෝ ඔයාගෙන් දෙයක් ඇහුවොත් ඔයා කියන්න ඕනේ ඩිරෙක්ට් ස්ට්‍රොං මේ උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මනුස්සයාට ආයෙ ඩවුට් එකක් හිතෙන්නේ නැති වෙන්න. අන්න ඒ වගේ. කෙලින්ම උත්තරේ දුන්නා ගමන් හරි මේ මනුස්සයා පළවෙනි උත්තරෙන්ම පළවෙනි දෙවෙනි මේ ප්‍රශ්න වලින්ම උත්තර දුන්නොත් ඒ ස්ට්‍රොං ගතියට අනිවාර්යෙන් වීසා එක දෙනවා. ඒ වගේම තමයි වීසා රිජෙක්ට් වුණොත් ඕනට ආයෙ ඇප්ලයි කරන්න පුළුවන්. ඇපි එකක් දාන්න පුළුවන් මුලින්ම. ඇපි එකක් දාලා ඒක හරි ගියේ නැතුනොත් තමයි ආයෙ ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න ඊට පස්සේ හැබැයි මතක තියාගන්න පොලිස් රිපෝට් එක එහෙම එක්ස්පයර් වෙනවා නම් ආයෙ රීඇප්ලයි කරලා තියන්න. ඒ වගේම බලන්න අනිවාර්යෙන් වර්ක් පර්මිට් එක කවද
එක්ස්පයර් වෙන්නේ කියලා. ඒගොල්ලොන් ගාව තියෙනවා නම් අවුලක් නැහැ. ඒ කියන්නේ රුමේනියන් එම්බසි ඇතුලේ වාගේ වර්ක් පර්මිට් එකයි ටික තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්ස්පයර් වුණාට ඒගොල්ලොන්ගේ ගාවනේ තියෙන්නේ. ඕකේ ඒජන්සියේ තාමත් තිබිලා එහෙම එක්ස්පයර් වුණොත් එහෙම ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. අනිත් දේ තමයි ඔයාලා යන්න කලින් ඔයාගේ ඩොකියුමන්ට් ටික හරියට ඔක්කොම හදාගන්න. මොකද සමහර කට්ටිය යනවා ඉන්ටර්වයුව වලට මේ රිජෙක්ට් වෙන්නේ ඩොකියුමන්ට් හරියට නැහැ. අන්න ඒ කියන්නේ ඩොකියුමන්ට් ටික හරියට කලෙක්ට් කරගෙන යන්න සමහර ඒජන්සි තියෙනවා දන්නේ ඒගොල්ලෝ හරියට මොනවද මේ ඕන දේවල් කියලා. දැන් මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් එද්දි එයාත් ඉන්ටර්ෆේස් කරා මේ එයා ගීපු වෙලෙත් එයාගේ ඉන්ටර්වියු එකේ තව කට්ටියක් ඇවිල්ලා හිටියා වෙන ඒජන්සි එකකින් මට නම කියන්න බෑ. ඒගොල්ලොන්ගේ මේ ඩොකියුමන්ට් හරියට එවලා නැහැ. ඊට පස්සේ ඒගොල්ලොන් හරවලා එවලා තිනවා අය ඩොකියුමන්ට් ටික හරියට හදාගෙන එන්න කියලා. ඒගොල්ලොන් සමහර කට්ටිය ඉන්ටර්වියුත් ෆාස් වෙලා මේ සමහර කට්ටිය පොලිස් රිපෝට් එක්ස්පයර් වෙලා සමහර ඩොකියුමන්ට් නැහැ අඩුයි අන්න ඒ වගේ. තව දෙයක් තමයි ඔයා ඉන්ටර්වියු දැන් ඇප්ලයි කරලා ඉන්ටර්වියු වෙන්න ගොඩක් කල් යනවනේ. ඉන්ටර්වියු එද්දි කල් යනවනේ. ඔයා දැන් ඔයා හිතන්න අද ඔයා පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරා කියලා. ඔයා පොලිස් රිපෝට් එකට අද ඇප්ලයි කරලා ඔයා පොලිස් රිපෝට් එකත් ඇවිල්ලා කාලෙකින් ඔයා බලන්න ඒක කවද්ද හරියටම එක්ස්පයර් වෙන්නේ කියලා. ඒ එක්ස්පයර් වෙලා ඒ කියන්නේ එක්ස්පයර් වෙන කාලෙට පස්සේ නම් ඔයාගේ ඉන්ටර්වියු ඩේට් එක තියෙන්නේ අනිවාර්යෙන් එක්ස්පයර් වෙන්න කිට්ටු කරලා තව පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්න ඒ ඉන්ටර්වියු එකට එන කාලෙට මේ එන විදිහට. මොකද ගොඩක් ප්‍රශ්න එන්නේ පොලිස් රිපෝට් එක. මොකද ඉන්ටර්වියු ගියාට පස්සේ සමහර ඒජන්සි වලින් මේ කතාව කියන්නේ. ඒගොල්ලෝ මොහේ තියන් ඉන්නවා පොලිස් රිපෝට් එක ආවට පස්සේ යවනවා ඉන්ටර්වියු ඩේට් එක වෙන කාලයක් ඉඳලා ඉන්ටර්වියු ඩේට් එකක් ගන්නවා අරන් ඇවිල්ලා අපේ කට්ටිය යනවා මේකට මේ ඉන්ටර්වියු එකට ගියාට පස්සේ ඒ මිනිස්සු ඉන්ටර්වියු පාස්. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ වීසා ගහන්න දිහන්නේ මිනිස්සුගේ පොලිස් රිපෝට් එක එක්ස්පයර් වෙලා. අන්න ඒකයි. එතකොට ඔයගොල්ලෝ අර වගේ ඇප්ලයි කරලා තිබ්බොත් රීඇප්ලයි කරලා තිබ්බොත් එක්ස්පයර් වෙන කලින් එතකොට ඔයාගේ ඉන්ටර්වියු ඩේට් එකට කලින් කොහොම හරි අනිවාර්යෙන් එනවනේ පොලිස් රිපෝට් එක. එතකොට මේ පොලිස් රිපෝට් එකත් එක්ක ඔයාලට යන්න ඕනේ. එතකොට මේ මිනිස්සු අහනවා මේක එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඔයාලට පොලිස් රිපෝට් එක ගන්න පුළුවන්ද කියලා අහන්නේ. මේ කාලය තුලද. එතකොට ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. මම ගාව එකක් තියෙනවා. මම එක්ස්පයර් වෙන්න කලින් මම තව එකක් රීඇප්ලයි කරලා තියෙනවා. මේක තමයි තියෙන්නේ කියලා දුන්න ගම අනිවාර්යෙන් ඔයාලට මාසයක් ඇතුළත වීසා එක ගහලා අනිවාර්යෙන් රුමේනියාට එන්න පුළුවන්. මොකක් හරි ගේමක් ගහගන්න. අන්න ඒකයි. පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න අනිවාර්යෙන් බලන්න ඩොකියුමන්ට් ටික හරියටම තියෙනවද කියලා. නැත්නම් ගිහිල්ලා ඒජන්සියත් එක්ක කතා කරගන්න. ඔක්කොම බලන්න ඒජන්සි නිතර ගිහිල්ලා හරිය අහන්න මෙහෙමයි මොනවද ඩෝන ඩොකියුමන්ට් හරියටම තියෙනවද එහෙමම කියලා බලාගන්න. හරි අපි කතා කරමු තවත් ලොකු හේතුවක් තියෙනවා වීසා රිජෙක්ට් වෙන්න. අපේ කට්ටියගේ කියන්නේ ලංකාවේ කට්ටියගේ ඒ තමයි තමන්ගේ වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා හරියට උත්තර දීලා තියෙනවා. හරි අහන දේවල් වලට හරි ස්ට්‍රෝං උත්තර දීලා තියෙනවා. ඔයාගේ පර්සනැලිටි එක හොඳයි. ඔයාගේ හැසිරීම හොඳයි එතන. හැමදේම සාර්ථකයි. ඔයාව අනිවාර්යෙන් ඒ කියන්නේ ඉන්ටර්වයුව පාස් වෙන්න ඕන ලෙවල් එකේ ඉන්න කෙනෙක්ව. ඒ වුණාට ඒගොල්ලෝ ඔයාගේ වීසා රිජෙක්ට් කරනවා. හේතුවක් තියෙනවා. ඒකට සමහර කට්ටිය දන්නේ අනේ මම මෙච්චර උත්තර දීලත් ඇයි මාව රිජෙක්ට් කරේ කියලා. ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඔයා ඉන්ටර්වයුව ෆේල් වුණා පස්සේ ලෙටර් එකක් විදිහට එවනවා. ඔයාගේ මොකද්ද හේතුව රිජෙක්ට් වෙන්න කියලා. ඒගොල්ලෝ ලියලා තියෙන හැමදේම. ඒකේ තියෙනවා සමහර වෙලාවට ගොඩක් දුරට රිජෙක්ට් වෙන්නේ ඔයගොල්ලෝගේ වැරද්දක් හින්දා නෙවෙයි. මෙහි රුමේනියාවේ කම්පැනි වැරද්දක් හින්දා. ඒ තමයි සමහර කම්පැනි දින මං කියන්නේ අර හොරු ඉන්නවා කියලා ගොඩක්. සමහර කම්පැනි තියෙනවා හොරු. ඉතින් අන්න ඒ වගේ කම්පැනි සමහර වෙලාවට නෙවෙයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ රටේට ඒගොල්ලෝගේ ටැක්ස් එක ගෙවන්නේ නැහැ කම්පැනි. ඒ කියන්නේ දැන් අපි මෙහි රෙස්ටොරන්ට් එකක් තියෙනවනම් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. අන්නේ ටැක්ස් එක ගෙවන්නේ රජයට. ඒ වගේම තමයි සමහර කම්ප්ලේන් තියෙනවා සමහරක් අන්න ඒ වගේ කියන්නේ රුමේනියන් කට්ටියගෙන් හරි එම්ප්ලොයර්ස් ලාගෙන් ලංකාවේ හරි ඉන්දියන් හරි ෆොරින් වර්කර්ස් ලාගෙන් හරි ඉමිග්‍රේෂන් වලට ඒ කම්පැනියෙන් තියෙනවා නම් කම්ප්ලේන් ඒත් ඒගොල්ලෝ රිජෙක්ට් කරනවා. මොකද ඔයාලා යන කම්පැනි කෙනෙක් ඒගොල්ලෝ හොයලා බලනවා අනිවාර්යෙන්.
එහෙමයි ඔයාට අනිවාර්යෙන් වීසා එක ගහන්නේ. හොඳ කම්පැනි එකක් නම් ඒගොල්ලෝ වීසා එක ගහන අනිවාර්යෙන්. හරියට ගෙවලා තියෙනවා නම් ඒ කියන්නේ මේ පැත්තේ රුමේනියා පැත්තෙන් ඔයා යන්න ඉන්න කම්පැනිය හරි විදිහට පියෝ විදිහට ඒ කියන්නේ රූල්ස් ටික ෆලෝ කරගෙන ටැක්ස් ගෙවලා ඒගොල්ලන්ට රාජ්‍යයට ආය ගෙවන්න ඕන අනිත් දේවල් ගෙවලා හැමදේම කරලා තියෙනවා නම් කම්ප්ලේන් මුකුත් නැත්තම් අනිවාර්යෙන් ඔයාට වීසා එක ගහනවා ඒගොල්ලෝ. අන්න ඒකයි ගොඩක් කට්ටිය කියන්නේ අනේ මං ඉන්ටර් පාස් මේ හැම දෙයකම උත්තර දුන්නා මාව ෆේල් වෙලා එහෙමයි කියලා. ඒක ඕගොල්ලෝගේ වැරද්දක් නෙවෙයි. ඒ මෙහි කම්පැනි වැරද්දක්. ඒකින්ද ඒක වැඩි හිතන්න එපා. ඕගොල්ලන්ට රීඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඒජන්ට් කෙනෙක් හරහා එන්න ඉන්න කට්ටිය නම් පොඩ්ඩක් හොයලා බලන්න කොහොමද කම්පැනි කියලා. මොකද ටිකක් ඩේන්ජර් ඒජන්ට්ලා හරහා කියන්නේ මෙහි අඳුරන කෙනෙක් හරහා එන කට්ටිය දන්නවා. මට ගොඩක් කට්ටිය මැසේජ් කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒජන්සි වලින් එනවා වගේ නෙවෙයි. ඒජන්ට්ලත් එක්ක එන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කොහොම හරි ඉදිරියට ඇතුළට එන්න ඕනේ. ආවට පස්සේ ඉතින් වෙන ප්‍රශ්න වලට බලමු උත්තර හොයාගන්න වෙනවා ඉතින් තනියම. ඒජන්සිය කරහාවොත් ඉතින් මාස 6ක් යනකම් වගකීම තියෙනවා. ඒකෙන් හින්දා කල්පනා කරලා බලන්න හොඳටයි. මට කතා කරන්න ඕනේ මේ ඔය ප්‍රශ්න අහනවා කිව්වනේ මම. ඒගොල්ලෝගේ ප්‍රශ්න පේලියක් තියෙනවා. ඒ ප්‍රශ්න පේලියේ අන්තිමට වගේ දෙයක් අහනවා ඒගොල්ලෝ. ඔයාගෙන් අහනවා එයාලා ඔයාගේ කවුරු හරි නෑද කෙනෙක් හරි දුරන කෙනෙක් හරි මේ එහෙ ඉන්නවද කියලා. කියන්නේ රුමේනියාවේ ඉන්නවද කියලා අහනවා. ඒ වගේ දෙයකදී පොඩ්ඩක් සලිකිලිමත් වන්න උත්තර දෙද්දී ගොඩක් දුරට කියන්න එහෙම කවුරුත් නැහැ කියලා. මොකද ඒගොල්ලෝ පොඩි හිතනවා දැන් ඔයාත් ගියට පස්සේ දෙන්නම එකතු වෙලා හරි මොකක් හරි ගේමක් ගහලා පණීද මොන හරි අර ඒ වගේ පැත්තකින් හිතන. සාමාන්‍යයෙන් ඒජන්සි වලින් යද්දී ඒගොල්ලෝ කියනවා මෙහෙම කියන්න එපා මේ අඳුරන කවුරුත් නැහැ කියන්න. ඔයා ඒජන්සියක් කරහා තමයි ඇප්ලයි කරලා තියන්නේ යන්න එහෙම කියලා කියන්න කියනවා ඉතින්. මම ඉතින් ඒකත් රෙකමන්ඩ් කරනවා. මොකද එහෙම කියන්න නැත්තම් ඒගොල්ලෝ වෙන වෙන දේවල් හිතනවා ඊට පස්සේ ඒකිනුත් රිජෙක්ට් කරන්න බලනවා. හරි ඉතින් වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ ඉතින් බලාපොරොත්තු වෙනවා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මගේ කතාවෙන් අද කතාවේ. හරි එහෙනම් ජයව පරිස්සමෙන් කිව්වා වගේ මගේ YouTube channel එක share කරන්න, subscribe කරන්න, like කරන්න. කරේ මුකුත් කරේ නැතත් කමක් නැහැ. බලන්න මේ අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා නම් මගේ channel එකේ වටින දේවල් ටිකක් තියෙයි. ඒකින්ද ඉතින් ජයව පරිස්සමෙන්